හෙලෝ ළමයි. ඉතින් කොහොමද අනේ ඔයාලට? ඔන්න ගොඩ දවසකට පස්සේ මම vlog එකක් අරගෙන ආවා. මේක නයිට් ස්ටඩි බ්ලොග් එකක්. වැඩි කතාවක් නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලම කියන්න ඕනේ හවස. අපි ටී එකක් බීලා, අපි ගෙනාව ෂෝටිස් කාලා, ඊට පස්සේ අපි ගියා අපේ ඕඩර් කරපු කෑම එක අරගෙන එන්න. මේ වීඩියෝස් ඔක්කොම ගත්තේ නත්තල් දවසේ. ඉතින් ඒ කියන්නේ ගිය අවුරුද්දේ මම ගත්ත අන්තිම වීඩියෝස් ටික තමයි මේ. ඒක නිසා තමයි මේකට මගේ අන්තිම vlog එක කියලා ඕඩර් කිව්වේ. කරලා කන්න යන්නේ. නත්තල් ස්පෙෂල් ඕඩර් කරලා. රෙකෝඩ් එක මාවිලා. අපේ කොත්තු දෙකක් තමයි ඕඩර් කරේ. ඒ වගේම පහක් හිටියා. අපි 5 දෙනාට මේ දෙක හොඳටම ඇති. හොඳට බඩවල් පිරුණා. කාලේ ඉවර වෙලා මම ගියා වොෂ් එකක් දාගන්න. රෙදි ගොඩාක් තිබ්බ ළමයි මම ඉතින් ඒ ඔක්කොම හොදලා තමයි එදා ආවේ. හරිම මහන්සි. ඉතින් තනියම රෙදි හොද ගන්නවා කියන එකත් සෙල්ලන්නේ හොස්ටල් එකේ මේ වගේ එළිය තැනක තමයි අපි රෙදි වේලෙන්න දාන්නේ. අපි හැමෝම වගේ මෙතන ඉතින් රෙදි දැම්මට පස්සේ සමහර වෙලාවට වහින වෙලාවලට හැමෝම එළියට දුවනවා රෙදි ටික ගන්න. රෙදි ටික වේලෙන්න දාලා මම ගියා මගේ රූමව හොයාගෙන. මොකද එයා රූම් එකේ හිටියේ නැහැ. මොකද අපේ හොස්ටල් එක ඉස්සරහ තියෙනවා හොටෙල් එකක්. ඒකේ පාටි එකක් තිබ්බා. ඉතින් මේකේ සද්දෙත් එක්ක මෙයාට එක්සෑම් එකක් තියෙනවා. ඒකට පාඩම් කරන්න බැරි වෙලා තමයි මේ රූම් එකට ඇවිල්ලා මේ පාඩම් කරන්නේ. ඌට ගලකණ්ඩේ අයනී ඌට තායට ගලකණ්ඩේ කනවා. මේ කැමල් දුන්නේ නේද මේවත් කාලා දුන්න අවස්ථාවේ සපුරා ගන්න. සෙන් හොල්ලන්න එපායකෝ. පාඩම් කරනවා කියලා ආපු කෙනා FB එකේ. ඕ වගේ පෝස්ට් බල බල ඉන්නවා ඉතින්. කොහොම තමයි අපි හැමෝම පාඩම් කරන්න පටන් ගත්තත් එක්ක ෆෝන් එකක් අතේ අරගෙන FB එකට හරි යනවා. ඔයාලටත් ඒ වගේ වෙලා තියෙනවද? ඔන්න දැන් තමයි ලොකුම මිෂන් එක පටන් ගන්න හදන්නේ. පාඩම් කරන්න තමයි ඉතින් යන්නේ. ගොඩ කාලයකට පස්සේ මේ වාඩි වෙලා කැම් එක ඔන් කරගෙන පාඩම් කරන්නේ. මිනායමට දීලා ගිය අඹ ගෙඩියක්. ඉතින් මම දැන් මේ හදන්නේ ඒක කන්න. ඇත්තම කිව්වොත් මේක හරියම ඇඹුල්. කහ පාටට තිබ්බට මාරම ඇඹුලක් තමයි ඒකේ තිබ්බේ. කමක් නෑ ලුණු ටිකක් දාගෙන කෑවා. එතකොට නම් රසයි. හොටෙල් එකේ දාලා තියෙන සින්දු වලටත් නතර ගමන් මේ හදන්නේ ඊළඟ ස්ටඩි සෙෂන් එක පටන් ගන්න. දැන් නම් නිකන් අර ඇති වගේ ෆීලිං එකක් එන්නේ. අන්න ඒ වගේ වෙලාවක තමයි මම මෙහෙම මේ ඉන්නේ. මට දැන් ඕනේ කොෆි එකක් වගේ බොන්න. ඉතින් මේ ස්ටඩි සෙෂන් එක ඉවර කරලම කොෆි එකක් බොනවා කියලා හිතාගත්තා. ඉතින් දැන් අපි යන් මගේ කොෆි එක හදන්න. මම සාමාන්‍යයෙන් කැමති වැඩක් තමයි ටී එකක් බොන වෙලාවට කොෆි එකක් බොන වෙලාවට
කාගේ හරි බ්ලොග් එකක් බලන එක. මං ගොඩක්ම ආසයි ශනුද්‍රිගේ බ්ලොග්ස් බලන්න. ඉතින් පුරුද්දට වගේ යාගේ බ්ලොග් එකක් බලන ගමන්ම කොෆි එක බීලා ඉවර කරා. මේ වීඩියෝ එක කරනකොට මයික් එක තිබ්බේ නැති නිසා මේ වීඩියෝ එකේ සවුන්ඩ් එක හරියට ඇහෙන්නේ නැහැ. ඉතින් මං කියන්නම් මෙතන මේ වීඩියෝ එකේ මොකද්ද කියන්න කියලා. කලින් ඉතින් මට හිතුණා කොෆි එක බීලා ඉවරලා දැන් වැඩ කරා ඇති වගේ කියලා. ඉතින් මම හෙට ගෙදර යන්න, ගෙදර නෙමෙයි ජොබ් එකට යන්න මගේ බෑග් එක හදා ගන්නවා කියලා හිතුවා. ඉතින් මම වීකෙන්ඩ්ස් වල ජොබ් එකක් කරනවා. ඒ වගේම වීක් ඩේස් වල මාතර යුනිවර්සිටි එකට ඇවිල්ලා රුහුණු යුනිවර්සිටි එකේ ඩිග්‍රී එකක් කරනවා. මෙහෙම ස්ටඩි කරන ගමන් ජොබ් එකක් කරනවා කියන එක ලේසි නැහැ. හැමදේම මැනේජ් කරන්න එපා. මම ටයිම් එක මැනේජ් කරගන්න ඕනේ. මට හම්බෙන සැලරි එක මැනේජ් කරගන්න ඕනේ. ස්ටඩීස් ටික මම මැනේජ් කරගන්න ඕනේ. ගොඩක් වෙලාවට ඔක්කොම එකපාර කරන එකත් හරිම ස්ට්‍රෙස් වගේ. ලොකු ස්ට්‍රෙස් එකක් ඒක. මේ ජොබ් එක කරන්න කලින් ඉතින් මම සෙනසුරාදා ඉරිදා එක්ක හොස්ටල් එකේ ඉන්නවා නැත්නම් කැම්පස් එකට යනවා. ඒ දවසත් හරිම රිලැක්ස් එකේ ගෙවුණා. ඒ වුණාට ගෙදරින් සල්ලි ඉල්ලගෙන වියදම කවර් කරගෙන ඉන්න දවස්වලට වඩා මෙහෙම කැප වෙලා මංම සල්ලි හොයාගෙන මගේ වියදම් ඔක්කොම කවර් කරගෙන ගෙදරට බරක් නොවි මෙහෙම ඉන්න එකත් මට හරිම ලොකු සතුටක්. ඉතින් ඔන්න අදට vlog එක ඉවරයි. අලුත් vlog එකකින් අපි ඉක්මනටම හම්බෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවට ඔයාට thank you. ඉතින් ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න අමතක කරන්නත් එපා. ගිහින් එන්නම් හැමෝටම ආදරේ.